මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඊට කලින් මේ ලැබපු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ vlog එකෙන් මම මේ අවුරුදු මාසේ කොහොමද පටන් ගත්තේ කියලා තමයි ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ. මේ මම 31 වෙනිදා අලුත් මාසෙට ගෙදරට අවශ්‍ය බඩු ගන්න grocery shopping ගියපු වෙලාව තමයි මේ වෙද්දී නම් හවස් වෙලා. ඉතින් අද තියෙන මට ලොකුම වැඩේ තමයි ගෙදර අස් කරන එක. හැම මාසෙම අන්තිමට මම කොහොමද ගෙදර අස් කරන වැඩ ටික කරනවා. හැබැයි මේ මාසේ මම කිචන් එක විතරයි අස් කරන්නේ. මුළු කිචන් එකම හිස් කරලා ඔක්කොම අස් කළා අවුරුදු මාසෙ වෙනුවෙන්. කිචන් එක විතරයි අද මම අස් කරන්නේ. මොකද අවුරුද්ද ලඟ වෙනකොට කොහොමද ගෙදර ඔක්කොම පිරිසිදු කරලා පිළිවෙල කරනවනේ. මේ විදිහට ඔක්කොම ටික සෝදලා පිරිසිදු කරගත්තා. අපි දැන් යමු බෝතල් ටික පෙගෙන දාපු බෝතල් ටික සෝදන්න. මේ ස්පොන්ජ් දවස් 2-3ක් යද්දි ගැලවෙනවා. ඒක නිකන් ගම් එකකින් වගේනේ සෙට් කරලා තියෙන්නේ, අලවලා තියෙන්නේ. ඉතින් මම මැෂින් එකෙන් දෙපැත්ත චුට්ටක් මහගෙන ගියා. එතකොට වෙනදා පාවිච්චි කරනට වඩා වැඩි දවසක් පාවිච්චි කරන්න පුළුවන්. ඔක්කොම සෝදලා පිරිසිදු කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි මගේ කිචන් එක තියෙන්නේ. ඉතින් ඔන්න අප්‍රේල් මාසේ පටන් ගත්තා. අද අප්‍රේල් 1 වෙනිදා. අපේ ව්‍යූමි බබාව නර්සරි දාම යන ගමන් තමයි මේ. Watch the sunlight with open arms beneath. ඔන්න ඉතින් සෑහෙන කාලෙකින් අපිට හම්බ වුණා නෙල්ලි. මේවා හම්බ වුණත් හරි වෙච්ච දෙයක් නෑ. ඉක්මනට අච්චාරු හදලා අපි කෑවා. මට ඒක වීඩියෝ කරගන්න අතරම අමතක වුණා. මේ වගේ දෙයක් හම්බ වුණාම ඒව මතක් වෙන්නේ නැහැ. ඉතින් මේ වියු බබාගේ හෝම්වර්ක් කරන ගමන් එයාගේ හෝම්වර්ක් කරනවා කියන්නේ මගේ පැය 2-3ක් ඉවරයි. ඉතින් ඊට පස්සේ අපි යන් ඊළඟ දවසේ මොනවද කළේ කියලා බලන්න. මම ඉතින් අදත් පපාව නර්සරියට දාලා මමයි හස්බන්ඩ් යාව එළවලු ගන්න. Starting tomorrow, I'll live with delight. Feed the horses, chop the wood, chase the morning light. I'll walk through gardens, breathe in the air, with fields of green and love everywhere. Starting tomorrow, I'll write to my own, telling them stories of joy. මේ බඩු ටිකට මට 2400 ගානක් කොහෙද ගියා. Across the night, happiness speaks, and I'll share its light. Give every river and mountain a name. අද උදේ මට ලොකු අකරතැබ්බයක් වුණා. බබාට කිරි හදලා දෙන්න යද්දී පිටි බෝතලේ බිම වැටිලා කුඩු වුණා. ඉතින් ඒ හින්දා මැස්සු පිරලා ඉන්නවා.
මට සෝදාන්න වෙලාවක් තිබුණ නැහැ අයින් කළා විතරයි. දැන් මේ ටික අස් කරලා ආයෙත් හොදන්න වෙනවා මට මුළු කිචන් එකම. මම දැන් කරන්නේ 31 වෙනිදා අපි ග්‍රොසරි shopping ගියානේ. ඒ බඩු මම බෑග් වල එහෙමම තිබ්බා. අවශ්‍ය දේවල් බෝතල් ටික සෝදගත්තට පස්සේ කිචන් එක අස් කළාට පස්සේ ටික දානවා කියලා. No gold, no fame, just peace in my heart. With waves of the ocean, I'll make a new start. Seasons may change, but this dream will stay. Facing the sea where flowers sway. ඉතින් අද අප්‍රේල් 2 වෙනිදා 31 වෙනිදා පටන් ගත්තට තාම වැඩ ඉවරයක් නැහැ. ඔක්කොම අස් කරන්න වෙනවා. බඩු අවශ්‍ය තැන් වලට දාන්න වෙනවා. මෙන්න මේ ටික තමයි මම ගත්තේ. තාම වැඩ ඉවර නැහැ. හැබැයි බබාව එකන් එන්න වෙලාව හරි. ඉතින් මම ලෑස්ති වෙලා එයාව එක්කගෙන ආවා. ඒ ඇවිල්ලා ඊට පස්සේ ඊටු ටික අස් කරන ගමන් තමයි මේ ඉන්නේ. May you find joy in this beautiful life. I'll stand by the shore, watch the sunlight with open arms beneath endless skies. No matter the time, no matter the tide, I'll face. අත ලොකු නංගිගේ ස්කෝල් එකේ මීටින් එකක් තිබුණා. ඉතින් ඒකට මම ගියා. ගිහින් එන ගමන්නේ Watch the sunrise with open arms beneath endless skies. ඒ වගේම බබාගේ නර්සරි එකේ රාමසන් සෙලිබ්‍රේට් කරනවා. ඉතින් එයාව එහෙට එක්කන් යන්නත් ඕනේ. I'll face the sea where love abides. Starting tomorrow, I'll live with delight. Feed the horses, chop the wood. ඉතින් මම එයාව නර්සරියට දාලා එයා එනකන් නර්සරියට වෙලා හිටියා අම්මලාත් එක්ක කතා කර කර. ඉතින් දැන් කියන්න යන්නේ මේ vlog එක මට අප්ලෝඩ් කරන්න වෙන්නේ අවුරුද්දනොත් පස්සේ. මොකද අවුරුද්දට අපි ගමේ ගියා. මම ගොඩාක් බිසි වුණා. ඒ නිසා මේක දානවද නැද්ද කියලා හිත ඉන්න අතරේ කමක් නැහැ මේ ආයෙත් වොයිස් ඕවර් කරලා දානවා කියලා හිතුවා. ඉතින් මේ වෙද්දි මට හොඳටම සනීප නැහැ. හෙම්බිරිස්සාව හැදලා කමක් නැහැ. ආසාවෙන් වීඩියෝ කරපු එකනේ. ඉස්සරහට මම අවුරුදු කාලේ ගත කරපු විදියත් ඒ කියන්නේ ගමේ ගිහින් මොනවද කළේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතාගෙන ඉන්නවා. ඒකත් බලන්න. මේ එදා දවසේ බබාව නර්සරියට දාලා ඇවිල්ලා හස්බන්ඩ් එක්ක උයන ගමන් එයා ආස මෙනු එකකට තමයි අද උයන්නේ එයාගේ අතින්. ඉතින් ඔයාලා දන්නවා මේ දවස්වල කොච්චර රස්නයක්ද තියෙන්නේ කියලා. ෆෑන් එක දාගත්තත් ඉන්න බෑ. ඒ තරම්ම අමාරුයි. May you find joy in this. මේ තියෙන්නේ එයා හදපු රසමරස කෑම එක. මේ අපේ බාප්පගේ පුතා ආවා එයාගේ ඉස්කෝලේ හෑන්ඩ් බෑග් එකක් කරන්න නංගිත් එක්ක එකතු වෙලා. මේ තියෙන මේ දෙන්නා එකතු වෙලා හදපු මේකට කියන නම නම් මට මතක නැහැ. බලන්නකෝ ඒක ලස්සන. The ocean, I'll make a new start. ඉතින් මේ අපේ යුමි බබාට එහා ගෙදර ආන්ටි දීලා තිබ්බ චොක්ලට් ටොෆි ටිකක්. මේ රෑ වෙලා මම හස්බන්ඩ්ට එයාගේ වැඩවලට උදව් කරනවා මට පුළුවන් විදිහට. Mountain main, sing to the sky, let love remain. Strangers I meet, may blessings find you.
ඊට පස්සේ බබා ගැන්තුම් ටිකක් ලෑස්ති කරලා ගෙදර වැඩ ටික ඉවර කරා. මට පෙන්වන්න බැරි වුණානේ අස් කළාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. මේ විදිහට තමයි කිචන් එක වැඩ ටික ඉවර කරාට පස්සේ තියෙන්නේ. I'll stand by the shore, watch the sunlight with open arms beneath endless. ඉතින් ඔයාලා දන්නවා මගේ කලින් vlogs බලලා තියෙනවා නම් මම රැටි නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම මගේ bullet channel එක සම්පූර්ණ කරනවා. ඉතින් මේ මම කරන්නේ මගේ මේ අවුරුද්දේ goals වලට මට තව කොච්චර දවසක් තියෙනවද කියලා මාක් කරන එක. ඒක මම මගේ channel එකේ ඔයාලත් එක්ක බෙදාගෙන තියෙනවා මගේ journal setup එක. ඊට පස්සේ තමයි මම මේක මගේ channel එකට add කළේ. මේකෙන් වෙන්නේ දවස් 365න් මම කොච්චර දවසක් ගෙවලා තියනවද, තව කොච්චර දවසක් ඉතුරු වෙලා තියනවද මගේ goals වෙනුවෙන් කියලා මේකෙන් මම මැනගන්නවා. ඉතින් ජර්නල් ගැන ඔයාට මොකක් හරි අදහසක් තියෙනවා නම් ඒ ගැන හොයලා බලන්න ඕන නම් මම මගේ channel එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක ගිහිල්ලා බලන්න. මේ ඊළඟ දවසේ බබාට කැම ගෙන යන්න එයාගේ කැම ලෑස්ති කරන ගමන් Chop the wood, chase the morning light. I walk through gardens, breathe in the air. ඉතින් මේ අප්‍රේල් 3 වෙනිදා Love everywhere. Starting tomorrow, I'll write to my own, telling them දැන් වෙලාව 7:00යි. මේ වෙලාවේ තමයි මෙයාව ඇහැරවන්න ඕනේ. ඉස්සර වගේ නම් 10-11 වෙනකන් එයා නිදා ගන්නවා. දැන් ඉතින් 7:00 වෙද්දී ඇහැරෙනවා කියන්නේ එයාට අමාරුයි. ඉතින් බලන්න මෙයාව ඇහැරවන්න කොච්චර අමාරුද කියලා. give every river and mountain a name. Sing to the sky, let love remain. කොහොම හරි හැරව ගත්තා. දැන් ඉතින් එයාව ලෑස්ති කරනවා. හරි සතුටින් ලෑස්ති වෙන්නේ. Bright tomorrow and love that is true. Through all the storms, through all the strife, may you find joy in this beautiful life. No gold, no fame, just peace in my heart. With waves of the ocean, I'll make a එයාව දාලා ඇවිල්ලා මම ලෑස්ති වෙන්නේ උයන්න. අද මම හදනවා මට පුංචි කියලා දුන්න බටු මෝචු රෙසිපි එකක්. ඒකට පොල් කිරි දාලා තමයි හදන්නේ. මම හදන විදිය මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. බලන් ඉන්නකෝ. ඒක අපි පවුලේ හැමෝම හරිම ආසාවෙන් කන දෙයක්. to the sky. මුලින්ම වම්බට සෝදගෙන කපලා ඒකට කහ ලුණු දාලා ඒක බැද ගන්නවා ගැඹුරු තෙලේ. ඊට පස්සේ ලුණු මිරිස් ඒ ටිකත් ඔක්කොම බැද ගන්නවා. Love that is true. Through all the storms, through all the strife, may you find joy in this beautiful life. Life. I'll stand by the shore, watch the sunlight with open arms beneath endless skies. No matter the time, no matter මුලින්ම ටිකක් දාලා බැදගත්තා. ඊට පස්සේ අනිත් ටික ඔක්කොම දාලා බදින්න තියලා මම රෙදි ටික සෝදන්න ගියා. ඉතින් ඒ වෙලාවේ තෙල් හොඳට රත් වෙලත් නිසා ඉක්මනට ඒ ටික කර වෙලා තිබුණා. ආයෙත් කඩේ ගිහිල්ලා වම්බටු ටික ගෙනල්ලා ආයෙ බැදගත්තා. මේ තියෙන්නේ
අන්න ඒ ටික මම උදේ බබාට කැම ගෙනියන්න ලෑස්ති කරේ මොන්යු එකා. ඒකෙන් ඉතුරු වෙච්ච ටිකක් තිබුණා. ඒ ටිකත් බෙදගත්තා කන්න. දැන් අපි මේ බෙදපු ඔක්කොම හදන භාජනයට දාලා කහ ලුණු 3-5 ඒ ටික ඔක්කොම දාගෙන මම මේකට උම්බලකටත් එකතු කරනවා. එතකොට රසයි. ඊට පස්සේ උකුක් පොල් කිරි මේකට එකතු කරන්න ඕන. ඊට පස්සේ ඒ ටික හින්දලා යනකම් තෙල් වගේ මතු වෙනකම්ම ලිපේ තියන්න ඕනේ. මේකට අනිවාර්යෙන්ම සීනි එකතු කරනවා. සීනි වලින් තමයි අර රස එන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම වම්බුඩු මෝජයක හැදුවේ. පොල් කිරි දාලා ඒක හරි රසයි. ඕනම වෙලාවක අපිට හදාගන්න පුළුවන්. මම අර සිංහල අච්චාරුව හදන්නේ වම්බුඩු මෝජවන්නේ ඒක නම් හදන්න දන්නේ. මේක හැබැයි හරි ලේසි. ඒක ඊට වඩා ලේසිත් ඇති දන්නේ නැහැ. හැබැයි මට නම් මේක ලේසි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට හදන්න. හදලා බලන්න. Happiness speaks, now share its light. Give every river මම මෝජයක විතරයි හැදුවේ. ඊට පස්සේ බබාව ගෙන්න ගියා. මේ පේනවනේ එළියේ හරිම රස්නේ. එයාව එක්කගෙන ඇවිල්ලා ඉතුරු කෑම ටිකත් හදාගෙන අපි දවල්ට කෑවා. පොඩ්ඩක් නිදාගත්තා. ඊට පස්සේ මේ හවස් වෙලා ආයෙත් මේ අපි ආසම සුජාත දෙන්නේ ටෙලිග්‍රෑම් එක යනවා. මම නම් ටීවී බලන්නේ. අපේ බබා නම් හරි ආසයි. නංගිලා දෙන්න. මේ මම නිදා ගන්න කලින් ගෙදර වැඩ කරන වෙලාවේ හෙට හදන මෙනු එකට අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්නවා. මම හිතුවා හෙට කස්ටර්ඩ් ජෙලි පුඩින් එකක් හදනවා කියලා. ඉතින් ඒ නිසා ජෙලි එක හදලා රෑ ෆ්‍රිජ් එකට දාගත්තම හෙට හදන්න ලේසි. ඒ නිසා මම ෆ්‍රිජ් එකේ ජෙලි එක හදලා තියාගන්නවා. make a new start. Seasons may change, but this dream will stay. Facing the sea where flowers sway. Give every river and mountain name. ඉතින් අද සෙනසුරාදා බබාව නර්සරි යන දවසට නම් හැරවන්න අමාරුයි. හැබැයි බලන්න අද වේලාස නැහැරිලා ටීවී බලනවා. මේ තියෙන්නේ කරාඹු නැටි තඹපු වතුර. නාන්න පැයකට කලින් ඔලුවට හොඳට ඇප්ලයි කරලා පැයකින් පස්සේ මේක සෝදලා අරිනවා. Through all the strife, may you find joy in this beautiful life. ඊට පස්සේ විනාඩි 5ක් විතර හොඳට ඔලුව මසාජ් කරන්න ඕනේ. මම ඒක හැමදාම විනාඩි 5ක් ඔලුව මසාජ් කරනවා. ඒක හිස් කබලට හොඳයි කියලා මම අහලා තියෙනවා. Watch the sunlight with open arms beneath endless skies. No matter the time, no matter ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ කස්ටර්ඩ් ජෙලි පුඩින් එක හදන්න. where the dawn binds. I'll stand by the shore, watch the sunrise with open arms beneath endless skies. No matter the time, no matter the time, I'll face. ජෙලි එක හදනකොට අපිට දැන් පැකට් එකේ තියෙනවානේ මිලිලීටර් 500ක් දාන්න කියලා. මම ඒ මිලිලීටර් 500ට ටිකක් අඩුවෙන් තමයි දාන්නේ. එතකොට දිය වෙන්න බලන්නේ නැහැ ඉක්මනින්. ටික වෙලාවක් වැඩි වෙලාවක් තියාගන්න පුළුවන් ජෙලි එක. Starting tomorrow, I'll live with delight. Feed the horses, chop the wood, chase the moon. ඒ ගමන්ම මම පුඩින් එකත් හදාගත්තා. කස්ටර්ඩ් පුඩින් එකකුත්. ඉතින් අද vlog එක මෙතනින් ඉවරයි. ඊළඟට ඔයාලට මම අරන් එනවා අවුරුදු දවස්වල මම ගමේදී මොකද කළේ. කොහෙද ගියේ මේ වගේ ලස්සන vlog එකක් මම ඉස්සරහට අරගෙන එනවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.